ඇත්තටම කැම්පස් යන්න බැරි වුණා නම් කවුරු වෙයිද? එහෙනම් ඉතින් හේනක් කරගෙන ඉන්නවා. මම ඒකයි කියන්නේ මේ මගේ පන්තියේ ඉන්න අහිංසක ළමයි. දැන් මේ අසුර ඇත්තටම කියන්නේ. හේනක පැලක අලි එලවා ඉන්න හිටපු කොල්ලෙක්. ඕන මම කැම්පස් යවනවා. සතුටු වෙන්නේ? සතුටු වෙන්නේ. මේ ප්‍රතිඵල දැකලා හැමෝම සතුටු වෙන්නේ. යසිරුත් එහෙමයි. තර්ඩ් සයි එක. පන්තියන්නේ අන්තිම මාස 4. මාස 4. කැම්පස් කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එහෙනම් උත්තරන් දිස්ත්‍රික්කයේ කීවෙනියද? 19 වෙනියා. මම ජීවිතේට හිතුවේ නැහැ යසිරු කැම්පස් එකයි කියලා. පන්ති හරි නිහඬයි. පාඩුවේ වැඩ කරනවා. ඔන්ලයින් එකටත් ආවා. ෆිසිකල් එකටත් ආවා. ඔයාගේ විස්තරේ කියන්න පුළුවන් ලංකාවට මෙන්න ඕන දෙයක් කියන්න පුළුවන්. මම යසිරු රන්දිම පුත්තලන් දිස්ත්‍රික්කයේ විභාග ලිව්වේ. ප්‍රසයි එක S2යි F1යි. S2යි F1යි. S2යි F1යි. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එක ලිව්වා 2022. ඊට පස්සේ ඒකේ C2යි S1යි තිබ්බා. ඊට පස්සේ විභාගය අතහැරියා අවුරුද්දක් වගේ. ඊට පස්සේ ආයෙ යාළුවෙක් කිව්වා රංගසේගේ පන්ති යන්න. කවුද කිව්වේ යාළුවා? සුපුන් කියලා යාළුවෙක් දැන් රෝහණ විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ සර්ගේ පන්ති ආවා. අවසාන මාස 4 වගේ ඒත් ඊට පස්සේ ඉතින් සර් කියපු විදිහට ඔක්කොම වැටි කරගෙන B එකක් තියෙනවා මේ පාර. B ස්ටිවල්. ඔව්. සා. මාස කීයේ? 4. 4 මංගොඩ නම් විෂයට B එකක් තියෙනවා. අනිත් එකට SFT වලට B. ආය ICT කරා ඒකට S. එකපාරම මේ B එකට එන්නේ එහෙනම් මොකක් කරි මගිනුත් වෙන්න ඇති. මොකද්ද මගෙන් උනේ ඔයාලට? සර් කියපු විදිහට ඉතින් වැඩ ටික ඔක්කොම කරගෙන ගියා. ඒක තමයි මේකට මුල. අනිත් විෂයන් වල සර් ප්‍රශ්න එහෙම අහනවනේ පන්තියේ. ඒ හින්දා ඉතින් ඒ බයට පාඩම් කරා. පාඩම් කරන් හිතේනවා ප්‍රශ්න අහනකොට. ඒක රහසනේ. ඔව්. හොඳයි නේ යසිරුට සුබ පතනවා. මොකක්ද යන්න ආස කැම්පස් එකේ? වායම්බහරි රෝහණ හරි වගේ තමයි. ඇත්තටම කැම්පස් යන්න බැරි වුණා නම් කවුරු වෙයිද? එහෙනම් ඉතින් හේනක් කරගෙන ඉන්නවා.